අමා ශාන්තිය සදහම් මගින් සිතට සැනසීම. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි ඉගෙන ගන්නේ අනුත්තරීය සූත්‍රය. අනුත්තරීය ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන අංග 6ක් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වලා දුන්නා. පළවෙනි එක තමයි දස්සනානුත්තරීය. දස්සනානුත්තරීය කියන්නේ දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. දෙවෙනි එක ශ්‍රවණානුත්තරීය. ශ්‍රවණය කිරීමෙන් යහපතට ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. තුන්වෙනි එක ලාභානුත්තරීය. මොකද්ද? ලාභානුත්තරීය. ලාභානුත්තරීය කියන්නේ ලැබෙන දෙයින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. ඔන්න ලැබෙනවා. ගෙවල් වල දරුවෝ ලැබෙනවා. ඉතින් හිතනවා මෙන්න ලැබුණා. ඉතින් ඔන්න උපන් නැකත හොයාගෙන දුවනවා නමක් දාගන්න. හිතනවා මම දාගන්නවා මගේ දරුවට ලෝකේ තියෙන ලස්සනම නම. ඔන්න ඊට පස්සේ ගත්ත වෙලාව දිව්වා කේන්දරකාරය ළඟට. හොඳම කේන්දරේ තියෙනවද කියලා බලන්න. ඉතින් ඔක්කොම කරගෙන ගිහලා ඊට පස්සේ ඉතින් ඔන්න ලැබිලා. හරි සතුටින් ඉඳලා ඔන්න කාලයක් යනකොට ඔන්න මේ දරුවා නිසාම මේ දරුවන් ලොකු මහත් වෙනකොට දරුවන්ගෙන් පීඩා ලැබෙනකොට මේ දරුවෝ නිසාම යා අඬන්න ගන්නවා. ඒ දරුවෝ නිසාම වැළපෙන්න ගන්නවා. ඊට පස්සේ සමහර අම්මලා කියනවා මේ දරුවන් වැදූ කුස මට එපා. එහෙම කියන අම්මලා ඉන්නවා. මේ කුසත් මට එපා කියලා. නමුත් ලැබිච්ච දවසේ ලොකු ලාභයක් කියලා හිතුවා. ඉතින් සමහරුන්ට ලැබෙනවා ස්වාමිවරු. සමහරුන්ට ලැබෙනවා බිරින්දෑවරු. හිතනවා ෂෝක් ළමෙක් හම්බ වුණා. හරි ෂෝක් කියන. කාලයක් යනකොට මට එක මව් කෙනෙක් කිව්වා නේ ස්වාමීනි මම හිතුවා කිව්වා මගේ ස්වාමියා දෙවියෙක් කියලා. බොහෝ දුක් විඳ කිව්වා මම. දැන් මට තේරෙනවා කිව්වා මම දෙවියෙක් කියලා ගිහින් තියෙන්නේ සංසාරේ හතුරෙක් එක්ක. අන්න ලැබිච්ච දේ ලැබිච්ච වෙලාවේ අපමණ සන්තෝෂ වුණා. ඒ වගේම ලැබෙන ඕන ඉඩකඩම් දීපල මහා හිස් රදයක් ලැබුණට පස්සේ වදයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ ලැබෙන දේවල් ඔක්කොම හීනයි, ග්‍රාමයයි, පෘථුජනයි, අනාර්යයි, අනත්ත් සංහිතයි. නමුත් යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් ශ්‍රද්ධාලාභය, අන්න ඒක තමයි ලැබෙන දේවල් අතර අග්‍ර ලැබීම. මොන ලැබීමද? ශ්‍රද්ධාලාභේ, ලාභානුත්තරීය. මේ ශ්‍රද්ධාව අපේ රටේ බොහෝ දෙනෙකුට නැහැ. සාමාන්‍ය පොදුවේ කියනවා මේ ලංකාවේ ශ්‍රද්ධාව නම් තියෙනවා, ශ්‍රද්ධාවන්තයා මෝඩයෙක්. ප්‍රඥාව තිබ්බොත් ප්‍රඥාවන්තයා කට්ටේක් කියලා. ඒ දෙකම වැරදි. ප්‍රඥාවන්තයෙක් කවදාවත් කට්ටේක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්තයෙක් කවදාවත් මෝඩයෙක් වෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව කියලා අපි කියන්නේ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව. අවබෝධයක් නැති ශ්‍රද්ධාව තිබුණොත් මොකද වෙන්නේ? අන්න ඒක නම් මෝඩකමක්. අවබෝධයක් නැති ශ්‍රද්ධාව නම්
මේ දරුවෙක් මේ ළඟදී ටෙලිෆෝන් කරලා මට කතා කළා. පෙරේද. එයාට අසනීපයක්. ගෑන් ළමෙක්. මං හිතන්නේ ඔය ගාමන් අර වෙළඳ කලාපේ වැඩ කරන ළමෙක්. මට කිව්වා අනේ ස්වාමීනි මට ඔපරේෂන් එකක් තියෙනවා මට බයයි. මාව গুপ্ত ක්‍රමයකට සනීප කරන්න. මං කොහොමද গুপ্ত ක්‍රමයකට සනීප කරන්නේ? ඉතින් මං කිව්වා දරුවා ඔයා මේ ජීවිතය ගැන හිතන ක්‍රමේ වැරදි. මගෙන් එතකොට ඔපරේෂන් එකට යන්නේ නැතුව গুপ্ত ක්‍රමයකට සනීප කරන්න බැරිද එහෙනම්? මං කිව්වා දරුවා ඔපරේෂන් වලට කවුරුවත් කැමති නැහැ. ඇයි ඒක කපන්න තියෙනවා වේදනාව විඳින්න ඕනි රිදෙනවා. කවුරුත් කැමති නැහැ. එහෙනම් සියලු දෙනාම කැමති වෙයි ඔපරේෂන් කරගන්න නැතුව සනීප වෙන්න. මං කිව්වා මට මෙහෙම එකක් කරන්න පුළුවන්. කය නම් ඔයාගේ සනීප කරන්න බෑ මට. හිත නම් සනීප කරලා දෙන්න පුළුවන්. තේරුණේ නැහැ. එහෙනම් මං තියන්නම් කිව්වා. මං කිව්වා ඉන්න පොඩ්ඩක් කියලා. මං කිව්වා දැන් ඔයා වෙන ආගමක කෙනෙක් කිව්වොත් ඔයාට ඇවිල්ලා එන්න දුව අපි සනීප කරනවා ඔයාව කියලා දැන් ඔයාගේ අවශ්‍යතාවයට ඒක ගැළපිලා යන්නේ නැද්ද කියලා මං ඇහුවා. සද්ද නැහැ. මං කිව්වා ඔයා ආගම වෙනස් කරනව නේද එතකොට? නෑ කිව්වා. ආගම කියන එක මං කිව්වා දරුවා ශරීරයක් මුල් කරගෙන ගන්න එපා. ඒක බුද්ධිමත් තීරීමක් කරගන්න. මං ඔයාගේ ශරීරයේ සනීප කරලා දෙන්නම් කියලා ඔයාව රවට්ටන්න පුළුවන්. රවට්ටලා ආගම ගත්තට පස්සේ ඊට පස්සේ ඒකෙන් ඔයා බැඳලා තියන්න පුළුවන්. ඔයා පොරොන්දුවක් වුණා. ඔයා දැන් මේකෙන් අසනීප වුණා. නමුත් ඔයාට තව කරදර වෙයි මේ පොරොන්දුව කැඩුවොත් කියලා. තවදුරටත් ඔයාව ඒ ආගමේ සිර කරලා තියන්න පුළුවන්. ඒ නිසා ඒ මට්ටමට ඔයා වැටෙන්න එපා කිව්වා. කියලා මං කිව්වා මං ඔයාට පිරිත් නූලක් කියවන්නම් කියලා මං ලිපිනේ ඉල්ලගෙන ලියුම් කවරයක් අස්සේ පිරිත් නූලක් දාලා යවුවා. එතකොට දැන් බලන්න මේ ශ්‍රද්ධාව නැති අය ධර්මයේ තියෙන්නේ කුමක් සඳහාද කියලාවත් දන්නේ නැති ළමයි දැන් බෞද්ධ හැටියට ඉන්න අය මේගොල්ලෝ ගොදුරු වෙන්නේ නැද්ද? අන්න ශ්‍රද්ධා ලොක් ශ්‍රේෂ්ඨ ලාභය නැහැ. අනික අපිට පුළුවන් ද කවදාවත්ම මේ ශරීරයේ ලෙඩ නොවි තියාගන්න බෑ. අපි සියලු දෙනාට යම් කිසි දවසක ලෙඩක් හැදෙනවා. ඒකෙන් තමයි අපි මැරෙන්නේ. අපි සියලු දෙනාට සනීප කරන්න බැරි ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේ හැදුනට පස්සේ කොච්චර මහන්සි ගත්තත් සනීප කරන්න බෑ. මොකද වෙන්නේ? මැරෙනවා. නමුත් මේ ශරීරයේ සාර වශයෙන් ගත්තොත් දැන් යා සිත ගැන, චිත්ත දියුණුව ගැන, ගුණධර්ම ගැන, බුද්ධිමය හැකියාව ගැන, ප්‍රඥාව ගැන ඒවා වීසිකල්ලා දාලා ශරීරයේ සාර වශයෙන් ගත්තොත් එයා ලාභේ කරා, ශ්‍රද්ධා ලාභේ කරා යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ඔන්න කියනවා ලෙඩ සනීප කරනවා. එතකොට යා බුද්ධිමත් නැත්තම් මේ උපන් සත්‍යය ලෙඩ වෙන එක සාමාන්‍යයෙන් බෙහෙත් අරන් සනීප කරනවා. නමුත් උපන් සත්‍යය ලෙඩ වෙන එක වළක්වන්න බෑ කියන මෙයා අවබෝධයේ හිටියොත් මෙයාට පුළුවන් හිබිරිස්සාව හැදුනම කොත්තමලි ටිකක් බොන්න. එයාට පුළුවන් ඊට වඩා උණක් හැදුනොත් තව බෙහෙත් ටිකක් ගන්න. গুপ্ত ක්‍රම පස්සේ දුවන්නේ නැහැ. එයා දන්න නිසා. දැන් බුදුරජාණන් වහන්සේට බඩ විරේකයක් අවශ්‍ය වුණා. ඉතින් ආනන්ද හාමුදුරු ජීවක වෛද්‍යතුමාට කිව්වා තථාගත බුදුරජාණන් වහන්සේට බඩ විරේකයක් අවශ්‍යයි කියලා. ජීවක වෛද්‍යවරයන් මහනෙල් මල් මිටි 3ක් හැදුවා. මහනෙල් පුබුදෝල පුංචි මහනෙල් මල් මිටි 3ක්. හදලා කිව්වා මේක එකපාරක් ඉඹින්න එක මිටියක්. එතකොට එකපාරක් බඩ විරේක වෙනවා. තව මිටියක් දුන්න මේක තව පාරක් ඉඹින්න. එතකොට තව පාරක් බඩ විරේක වෙනවා. තව මිටියක් දුන්න. අන්න එහෙම තමයි බුදුරජාණන් වහන්සේ පව බෙහෙත් වළඳලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ජනතාව গুপ্ত ක්‍රමයට ලෙඩ සනීප කරන්න කල්පනා කරගත්තට පස්සේ එතකොට හැමදේම මේ කය දකින්නේ කොහොමද? සාර වශයෙන්. මේ කය දිරා යන එකක් කියන එක මතක නැති වෙනවා යාට. මේ කය ජරා ජීර්ණ වෙලා යන එකක් කියලා මතක නැති වෙනවා. මේ කයේ තියෙන අසුබයක් කියලා මතක නැති යනවා. මේ කය මැරිලා යනවා කියලා දන්නේ නැති වෙනවා.
අන්තිමට මොකද වෙන්නේ? අන්නේ අයට ශ්‍රද්ධාව පිහිටලා නැහැ. ඇයි අවබෝධයක් ජීවිතේට නැහැනේ. ඊට පස්සේ කිව්වොත් එහෙම ඔන්න ලෙඩ සනීප කරනවා කියලා ඔන්න දුවනවා. ඕන්න දුවනවා. ඉතින් කරන්න තියෙන්නේ මෙච්චර හිටගෙන අන්තන් අත දික් කළා අත එහාට මෙහාට හරවන එක විතරයි. සාදු කියනවා ඒක හරියට. සනීප වුණා. එතකොට ඒ වගේ මිනිස්යන් බුද්ධිමත් නොවි සිටීම හානි කර නැද්ද? පළවෙනි හානිය තියෙන්නේ කාටද? තමන්ට. ඒ තමන් ඕනම වෙලාවක ඕනම දෙයකට රැවටෙන සුළුයි. මොකද මේ නුවණ පාවිච්චි කරගන්න බැරි කම. නුවණ පාවිච්චි කරන කෙනා දන්නවා මරුණත් ප්‍රශ්නයක් නෑ මං තිසරණි පිටලා නින්නේ. එය සුගතිය කර යනවා. අන්නේ ශ්‍රද්ධාලාභය ශ්‍රද්ධාව කියන එක ලාභයක් අනුත්තරීය ලාභයක්. ලැබීම් අතර අනුත්තරීය ලැබීමක් ශ්‍රේෂ්ඨත්වයටපත් කරනවා යාව ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණය මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිගන්නවා සත්‍යයක් කියලා. ඇයි මේ ධර්මයේ අහන්න තේරුම් ගන්නවා මේක නම් ඇත්ත. මම මේ පසුගිය දවස්වල ගියා කළුතර පළාතේ බණකට මට හරි දුක හිතුණා. මේ පුවත්පතක පිටිපස්සේ පිටුවේ එක්තරා පින්වතෙක් ගිහි කෙනෙක් පහනක් අතේ තියන් ඉන්නවා. විස්මිත පහන, ඇලඩින්ගේ පුදුම පහන අතේ තියන් ඉන්නවා. ඉතින් කියනවා මේ ඒ ෆොටෝ එක රාමු කරලා ගෙදර ගහ ගන්නවලු. උදේ හවස ඉතිපිසෝ ගාතාව කියනවලු ඒක දිහා බලාගෙන. එතකොට යා මේ පහන දික්කලා අත දික්කලා රවුමට කරකවනවා. මිනිස්සු දහස් ගාණක් යනවා. සෙනසුරාදට 10000කට වඩා සෙනඟ. ඉතින් මං කල්පනා කරන්නේ මට නම් හරි දුකයි. ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නේ? දැන් මිනිස්යන්ගේ බුද්ධිය නැහැ කියමු. ඉතින් බුද්ධිය නැහැ කියලා ඒගොල්ලන්ව ඒ මට්ටමේ තියෙන එක මනුස්සකමට ගැලපෙනවද? අපි කරන්න ඕනේ මොකද්ද? යාව බුද්ධිමත් කළා. දැන් අපි කියමු මිනිස්යන් පුතත්ජනයි. ඒ කියන්නේ ධර්මයේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ. තිසරණයක් නැහැ. ආර්ථය දන්නේ නැහැ ජීවිතේ. දැන් යාව තමන්ගේ වසගේ තියාගන්න අපි ධර්මයක් පුතත්ජන මට්ටමට හෙළුවොත් කවදාවත් යායේ පුතත්ජන මට්ටමේ මිදෙයිද? කවදාවත් නැහැ. නමුත් ධර්මයේ පුතත්ජන එකක් නොවේ. ධර්මය මොකද්ද? ආර්ය ධර්මයක්. එහෙමනම් ආර්ය ධර්මයක් නම් ඒ ධර්මය පුතත්ජන කෙනාව අපි ගන්න ඕනේ මොකේද? ආර්ය ධර්මයේ මට්ටමට ගන්න ඕනේ උස්සලා. එතකොට ධර්මයේ පල්ලෙහාට හෙලන්නේ නැතුව ධර්මයේ මට්ටමට මනුස්ස බුද්ධිය ගන්න ඕනේ උස්සලා. අන්න ඒකයි මිනිස්යන්ට කරන ගෞරවය. අතනදී මොකද්ද කරන්නේ? හුදෙක් තමන්ව අදාහ ගන්න පිළිවෙලට තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙන්න හුවා දක්වලා අර අහිංසක මිනිස්සුන්ගේ තියෙන නොදන්නා කමෙන් අයිති ප්‍රයෝජන ගන්නවා. එතකොට මේ අයිති ප්‍රයෝජන ගත්තාම කවදාවත් ඒ බුද්ධිමත් වෙයිද? නෑ. එතකොට කය සාර වශයෙන් ගැනීම විනා කය සාර වශයෙන් ගැනීම හැර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය සාර වශයෙන් ගන්න මට්ටමට එයිද? එන්නේ නැහැ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රද්ධාලාභය යාට හිමි වෙන්නේ නැහැ. එයා ඊට පස්සේ গুপ্ত දෙයකට හිර වෙනවා. එච්චරයි වෙන්නේ. ඊට පස්සේ යාට ඒකේ නිදහස් වෙන්නත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශ්‍රද්ධාලාභය ඇති වෙන එක්කෙනා මොන උන්වහන්සේ පිළිගන්නවා අරහත්. අරහත් කියන්නේ ඔව් කෙලස් නැහැ. සම්මා සම්බුද්දයි. ආර්ය සත්‍ය අවබෝධ කළා. කාගෙන්වත් අහන්න නැතුව විද්‍යාචරණ සම්පන්නයි. ඔව් විද්‍යාවන් ඒ කියන්නේ විශේෂ ඥාන වලින් යුක්තයි උන්වහන්සේ. සුවිශේෂ ජීවිතයක් ගොඩනගාගෙන තිබුණා. සුගත ඔව් පැහැදිලි සුන්දර මාවතක් සොයාගෙන ඒ මාවතේ ගමන් කළ නිවන කරා ගියා. ලෝකවිදු උන්වහන්සේට ලෝක කිසි එකක් වැහිලා නැහැ. විවෘතයි. සියලු ලෝක දෙව්ලොව, බඹලොව, තිරිසන් ලොව, අපාය ආදී සෑම දෙයකම යථා ස්වභාවය දැක්කා.
ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරථි උන්වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි දමනය කරන අය අතර ශ්‍රේෂ්ඨයි. ඒක තමයි හරි. ඒ හැම ගුණයක්ම හරිම විස්මයජනකයි. එකකට එකක් අඩු නෑ. හැම ගුණයක්ම විස්මයජනකයි. එක දෙමව්පියෙකුට හිටියේ ඒ අම්මටයි තාත්තටයි දරුවෝ හිටියේ නෑ. ඉතින් හැමතැනම ගිහින් බාර වෙලා ඒ කාලේ ඔන්න ලැබුණා. චූටි දරුවෙක් ලැබුණා. ළමයා හරි ලස්සනයි. ඒ නිසා නම තිබ්බ භද්‍ර. භද්‍ර කියලා නම තිබ්බා. දැන් මේ ළමයාව ඉතින් වඩාගෙන හදන්නේ. ඉතින් අම්මා තාත්තා කල්පනා කළා මේ ළමයාට අපේ දරුවට දෙන්න ඕනේ ජරා ජීර්ණ නොවන දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් දරුවන්ට දෙනෝනේ කසාදයක් බඳලා දෙන එක්කන ජරා ජීර්ණ වෙන්නේ නැද්ද? ජරා ජීර්ණ වෙලා කොහෙන් කෙලවර වෙයිද දන්නෙත් නැහැ. එතකොට ජරා ජීර්ණ නොවන දෙයක් දෙන්න ඕනේ කියලා හිතුවා. හිතලා මොකද කළේ? වඩාගෙන ගියා මේ චූටි පුතාව. වඩාගෙන ගිහිල්ලා කිව්වා ස්වාමීනි අපි බොහොම දුකසී මේ දරුසිඟිත්ත ලබා ගත්තේ. අවුරුදු 7යි. දරුසිඟිත් අපි කල්පනා කළා මේ දරුවා හරි සිව්මැලි. හොඳට සැප දීලා අපි හැදුවේ. ඉතින් අපි කල්පනා කළා මෙයාට ජරා ජීර්ණ නොවන දෙයක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඔබ වහන්සේට තමයි ඒක කරන්න පුළුවන්. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ මේ දරුසිඟිත්තව ඔබ වහන්සේ ශිෂ්‍යෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා පූජා කළා. බුදුරජාණන් වහන්සේ බාරගත්තා. ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මේ දරුසිඟිත්තව ඉක්මනට මහාන කරන්න. මහාන කරන්න ඉක්මනට මේ දරුවා මහා පුරුෂයෙක් වෙනවා. මහාන කළා උදේ සිද්ධ වුණේ මේක. දැන් මේ වගේ උදේ වෙලාවක සිද්ධ වුණේ. ඊට පස්සේ දවල් වෙනකොට ඒ චූටි දරුවා අරහත්ත්වයටපත් වුණා. හවස බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩලා යාට කියනවා පින්වත් භද්‍ර මෙහෙන්න කිව්වා. ඉතින් ඇවිල්ලා වැන්දා. ඒක තමයි යාගේ උපසම්පදාව. අවුරුදු 7යි. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි කියන්නේ පුංචි එකක්ද? නෑනේ අපිට විස්කෝතුවක් කවා ගන්න බෑනේ. අවුරුදු 7 ළමයිකට. ඒකට කොයිතරම් දේවල් කියලා වටන්න ඕනද? එතකොට බලන්න මේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි කියන ගුණය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා. ඉතින් ශ්‍රද්ධාවන්තයාට මේව හරිම ප්‍රණීතයි. අසීම පවා ප්‍රණීතයි. අන්‍යයේ ගුණ සීකරන ඊළඟට සත්තා දේව මනුස්සාන දෙවියන්ටයි මිනිසුන්ටයි ශාස්ත්‍රුන් වහන්සේ මේක දන්නේ නැති කෙනෙක් නෑ දෙවියන්ට බෑ කියන ධර්මයේ දකින්න කියලා අර බුදුරජාණන් වහන්සේගේ අර ගුණයට ගරහනවා. ඒ දෙවියන්ට ධර්මයේ දකින්න බැරි නම් උන්වහන්සේ දෙවි මිනිසුන්ට ශාස්ත්‍රෝ වෙයිද? නෑනේ. උන්වහන්සේ දෙවියන්ටයි මිනිසුන්ටයි ශාස්ත්‍රුන් වහන්සේ. අන්න ශ්‍රද්ධාව තියෙන එක්කිනා නුවණ තියෙන කෙනෙක්. එයා කල්පනා කරනවා හරියට පිළිවෙලට. එතකොට දෙවියන්ටයි මිනිසුන්ටයි ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේට මනෝ කයනුත් වඩිනවා. මේ ගුරුසු කයනුත් වඩිනවා. උන්වහන්සේම දේශනා කළා තියෙනවා. දෙවිවරුන්ට ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ සමහර දවස්වලට දෙවිවරුන් අතර ඉන්නවා දෙවිවරුන්ට හොයන්න බෑ. කවුද කියලා ධර්ම දේශනා කරනවා. ඉතින් ඒ වගේ තමයි උන්වහන්සේ දෙවි මිනිසුන්ට ශාස්ත්‍ර උනේ. දෙවිවරු තමයි ඇවිල්ලා මංගල කාරණා අහලා තියෙන්නේ. මිනිසුන්ට මතක නැහැ වහ. පරාභව සූත්‍රේ වසල ඒ ඔක්කොම දෙවිවරු ඇවිල්ලා ඇහුවේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකයට ඉස්මතු කරලා ගන්න මේ මිනිස්සු අතරට දෙවිවරු බොහොම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතු කරලා ගන්න මහන්සි අරන් තිනවා. ඒ දෙවිවරුන්ට විශාල පිහිටක් ඒක විශාල දිව්‍ය පිරිසක් හිටියා ධර්ම අවබෝධ කරපු.
එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට දෙවිවරු ධර්මය අහන්න ආවා. දෙවිවරු ධර්මය අවබෝධ කළා. එක දෙවි කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න ආවා. ආවට දැන් මෙයාට බුදුරජාණන් වහන්සේ දැක්කා විතරයි. දැන් මෙයාට මතකත් නෑ එයා කරන්න ඕනේ වැඩේ. මොකද එයාට උනේ? එයා හිට ගන්න හදනවා. එයා මේ පොළවේ ගිලිනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා එයාට හිට ගන්න බෑ. අර තෙලක් පොළොවට වටුනහම පොළොවට උරා ගන්න ආන්නේ විදියට. බුදුරජාණන් වහන්සේ කිව්වා ආහා මොකද ඔය කියලා. අහලා කිව්වා ඉක්මනට ගුරුසු ගඟක් මවා ගන්න. එතකොටයි යාට සිහිය ආවේ. ගුරුසෙන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගත්තාම මේ දෙවියන්ට Tamanගේ සත්‍යවත් මතක නැතුව ගියා. ඉතින් සත්තා දේව මනුස්සාවන් බුදුරජාණන් වහන්සේ නමක් මේ දසදහසක් ලෝක ධාතුවටම එක්කිනයි. 4-5 දෙනෙක් නැහැ. ඒ නිසා මේ මනුස්ස වර්ගය අතර තියෙන සුවිශේෂ බව මේ ලෝකයේ තියෙන ආශ්චර්යවත් දෙයක්. අන්න ශ්‍රද්ධාලාභියා ශ්‍රද්ධාවෙන් හිසී කරන බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේ ගැන විතරක් නෙමෙයි සිහි කරන්නේ. එහෙනම් ධර්මය සිහි කරනවා. ධර්මයක් සිහි කරනවා. අන්න ශ්‍රද්ධාලාභයේ තියෙන කෙනා. ඒ ධර්මයේ තියෙන මොනවද? මනාකොට දේශනා කරපු එකක්. දැන් උන්වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මෙ තුම සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවා තමයි මේ මනාකොට දේශනා කරපු ධර්මය. ඉතින් මේ ධර්මයේ තියෙනවා මෙහෙමයි. මෙහෙම තියෙනවා අසුබ වශයෙන් වඩන්න මේ ශරීරය ගැන. ධාතු මනසිකාරය වඩන්න. මේ එතකොට ඒක මනාකොට දේශනා කළද නැද්ද? නමුත් කියනවා මේ රටේ අය ඌව හරියන්නේ නැහැ කියනවා ගිහි අයට. එහෙමනම් මේ ධර්මයේ මනාකොට දේශනා කරපු එකක් නෙවෙයි. ගිහි අයට ඕක වැඩක් නැහැ කියනවා. ගිහි අයට පුළුවන් ද මාර්ගඵල ලබන්න? ඔන්න අහනවා. එහෙමනම් මේ ධර්මයේ මනාකොට දේශනා කළ එකක් නෙවෙයි. ඊළඟට කියනවා ඌව කරන්න එපා කඩාකප්පල් වෙයි ජීවිත. ජීවිත කඩාකප්පල් වෙනවා නම් ඒ ධර්මයේ මනාකොට දේශනා කරපු එකක් නෙවෙයි. භාවනා කරන්න එපා පිස්සු හැදෙයි කියනවා. පිස්සු හැදෙනවා නම් ඒ ධර්මය අනුගමනය කිරීමෙන් ඒ ධර්මයේ මනාකොට දේශනා කරපු එකක් නෙවෙයි. එතකොට එයා ඒ ධර්මයේ කුමක්ද කියලා දන්නවද? නෑ. ශ්‍රද්ධාවට පැමිණිලාද? පැවිද්දෝ ඊටන් ඉන්නවා. ගිහියෝ ගැන කවර කතාවද? ශ්‍රද්ධාවට පැමිණිලා නෑ. එතකොට අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? මම දවසක් ඔය භාවනා වැඩසටහනකට ගිහපු වෙලාවේ අසුබ භාවනාව ඉගෙනුවා. මිනිස්සු කියලා කිව්වා හාමුදුරනේ මහත්යෙක් දේශනාවක් තියාගෙන ගියා කිව්වා අසුබේ විතරක් වඩන්න එපා. ඒ කියන මනාවකට දේශනා කරපු එකක් නෙවෙයි ඒක. ඒක භයානක එකක්. ඒ මොකද? මට කො දැන් ඔය උපහාස කියාපු හැටියට බැරි වෙලාවත් කසාද බඳින ළමෙක් කොයි විදිහට වැඩුවොත් කසාද ඉවරයි කිව්වා. මං කෝ හරිම පුදුමයිනේ. ඇස් වහගෙන මේ විනාඩි 15ක් අසුබේ සිහි කිරීම තුළ කසාදිකුත් කඩාකප්පල් වෙනවා නම් එහෙනම් මං කිව්වා මේ ගෑනු ළමයි පොඩි ළමයි ඔය උසස් පෙළ කළා මෙඩිකල් කොලෙජ් යවන්න එපා. ගෑනු ළමයි පිරිමි ළමයි ඇයි මේ ඇස් වහගෙන චුට්ටක් කොල්ල ඕක ඔහොම එපා වෙනවා නම් අතන ගියාට පස්සේ දත් ගලවන්න තියෙනවා. අර කටවල් අරින්න ඕනි ගඳ. ඊළඟට ඇස් බලන්න තියෙනවා. මලමිනී කපනවා. මලමිනී කුණු වෙනවා. මේවනේ කොහමද ඒක ගෑන් ළමයින්ට පොඩි තරුණ ළමයින්ට පෙන්වන්න දෙන්න තියෙන්නේ. එපා කිව්වා ඒව කරන්න. යවන්න එපා කිව්වා මේ වෛද්‍ය විද්‍යාල වලට ළමයිට ඉගන්නන්න. ඇයි? ඒගොල්ලෝ ඔක්කොම මහාන වෙන්නේ ඇයි? අපට නම් බෑ. මේ අපි ශරීරයේ ඇත්ත දැක්ක කියලා. එහෙම වුණාද? එහෙම වෙන්නේ කොහෙද? අඩු ගන්න යන්තම්වත් තේරුණා නම් මේ channel කරන එකේ ගාන අඩු කරනවා. නේද? කොච්චර ගණන්ද? අනේ අපිත් මැරෙන උදවිය නේද කියලා ගණන පොඩ්ඩක් අඩු කරනවා. එහෙනම් බෙහෙත් මෙච්චර ගණන් හිටියේද? නෑ. ඊළඟට අඩු ගානේ ලෙඩෙක් ආවට පස්සේ විනාඩි දෙකක්වත් බලන්නේ නෑ ලෙඩාව. ඊළඟ එක්කෙනා ගන්නවා. ඔහොම කරයිද? අඩු ගානේ විනාඩි 15ක්වත් ලෙඩාව හොඳට බලනවා. අසුබේ පිහිටියාන. පිහිටියද අසුබේ? නෑ.
එතකොට බලන්න. නමුත් කරුණාවන්ත දොස්තරවරු ඉන්න ඔය අතරේ ඒක හිතන්න පුළුවන් දොස්තර මහත්තුරු මේ වෛද්‍යවරු ඉන්නවා. කරුණාව මෛත්‍රී තියෙන, දයානුකම්පාව තියෙන, රෝගීන් කෙරෙහි මහත් සානුකම්පිකව කටයුතු කරන කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ බොහොම 105ක් වගේ. ඉතින් මං කිව්වේ ඉතින් එහෙනම් ඉතින් ඒකත් නවත්තන්න ඕනේ. අපි මේ අසුබ චුට්ටක් වන්නකට එහෙම නෑ. මං කිව්වේ ඒ විතරක් නෙමෙයි. මං කිව්වේ ඒ තරුණ අයට කියන්නේ ඒකත් හොඳ නැත්තම් දැන් ඇස් වහගෙන මෙහෙම ඉඳලා මේ කෙස් කුණු වෙනවා කියලා හිතන්නේ හොඳ නැද්ද? මං කිව්වේ වැසිකිලි යන්න දෙන්න එපා. ඇයි ගිය ගමන් අසුබ දර්ශන නෙමෙයි පේන්න ගන්නේ. මං කිව්වේ එහෙනම් මනමාලිට කියන්න තේරෙන භාෂාව නැත්තම් තේරෙන්නේ නැහැ. වාතයක්වත් පිට කරන්න එපා කියලා. එතකොට තමයි තේරුනේ මේ අධර්මයේ ස්වභාවය. ඒ භාෂාවෙන් කිව්වමයි තේරුනේ මේ අධර්මයේ ස්වභාවය. එතකොට යා ගැරහිවේ මොකේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නිඳා කළා. හා අසුබේ කරන්න එපා. කියලා නිඳා කළා. අපි හිතුවත් නැතත් අපි කතා කළත් නැතත් අසුබදී අසුබයි මේක සත්‍යයක් නේ. මේක බොරුවක්ද? මේක ඇත්තක් නේ. අසුබදී දැන් බලන්න අපි දවස් 3ක් දත් මදින්න නැතුව ඉන්නේ. අපිට පුළුවන් ද අපිට ඉවස ගන්න. අපේ කටේ ගන්න. ඉවස ගන්න බෑ. තවත් කෙනෙක් එක්ක අපිට කතා කරන්න පුළුවන්. බෑ. දවස් 3ක් මොන හොදන්න නැතුව නාන්න නැතුව ඉන්න බලන්න. දවස් 3ක්. ඉතින් ඒ ඇත්ත తත්වය අපි කිව්වත් නැතත් ඇත්ත නේද? ඇත්තනේ. ඉතින් ඔක ඔච්චර සුබ නම් අපි කියමු ඕන කෑම කනකට කෙස් රුදක් හම් බත් එකේ තියෙනවා. අපි දන්න ව්‍යංජන වල කරපිංච මිරිස් කරල් කුරුඳු පොතු මෙහෙම අයින් කරන පිඟාන අයිනෙන් තියෙනවා. ඒක කෙස් රුතක් ගත්ත පිඟාන අයිනෙන් තිබ්බා. කෑවා. එහෙම කරනවද? සාමාන්‍යයෙන් මේ ධර්ම මාත්‍රයක් අහලා නැති කෙනෙක්වත් ඒක කරන්නේ නැහැ. ඉතින් එහෙනම් අපිට පේනවනේ අසුබදී අසුබමයි. නමුත් මේ ඇත්ත තේරුම් ගන්න බැරි වුණොත් යා ශ්‍රද්ධාවට ඉන්නේ නැහැ. දැක්කද මාගන්ධියාට වෙච්ච දේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශරීරය මේක අසුචි කලයක් වගේ එකක් කිව්වා. ඉතින් ඇත්ත නෙමෙයිද? ඇත්තනේ කිව්වේ. මාගන්ධියාට මොකද වුනේ? කාය සාර වශයෙන් ගත්තා වෛර බැඳගත්තා. නමුත් එයාගේ අම්මා තාත්තා තේරුම් ගත්තේ මේ කතාව ඇත්ත කියලා. ඒ අය ධර්ම අවබෝධය කළා. අන්න බලන්න. එතකොට ශ්‍රද්ධාවට පැමිණෙන කෙනාගේ ශ්‍රද්ධාව තියෙන්න ඕනි බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ඊළඟට ශ්‍රාවක සංඝ පිරිස ගැන. ඒක නෝන කෙනෙක් කියලා තියෙනවා මේ හාමුදුරුවෝ කියනවා සංසාරේ යන්න එපා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ආවේ සංසාරේ. ඉතින් අපි ගියහම මොකද? ඉතින් මං කිව්වා දැන් මං බලන්න වැඩි කෙනෙක් ඒකත් මගෙන් ඇවිල්ලා අහනවා. මං කිව්වා ඉතින් යන්න කියන්න. යන්න කියලා 아무තින් කියන්න දෙයක් නෑ. යනවා. 아무තින් කියන්න දෙයක් නැහැ. අනේ යන්න එපා සංසාරේ ඔය නවත්ත ගන්න කියලා එහෙම ඇදලා නවත්ත ගන්න දෙයක් නෑ. ඇයි මේ ධර්මයේ මොකක් හරියට පෙන්ලා තියෙන්නේ? සැඩපහරේ ගහගෙන යන කෙනාව අපි කිව්වත් නැතත් ගහගෙන යනවා. මං කව පොඩි දෙයක් තියුවා මේක කරන්න තියෙන්නේ. එයාට කරන්න කිව්ව එක. මොකද්ද? රාග සිතුවිලි දෙනකට හොඳට එන්න දෙන්න. දේශේනකට හොඳට එන්න දෙන්න. ඊර්ෂියාව, පල්ලි ගැනීම, ක්‍රෝධය, මාන්නය, වෛරයකට ඔක්කොම තියාගන්න. හොඳට කාලා බිල නිදාගෙන ඉන්න කියන්නේ. මෙච්චරයි කිව්වා. පොඩි දෙයක්. දැන් ඒ ක්‍රමයට විරුද්ධ වෙන්න නෙමෙයි අපේ ජීවිතය තුළ ඒ ක්‍රමයට විරුද්ධව ධර්මය උපදවා ගන්න නෙමෙයි අපි දඟලන්නේ. අංගොත් ඒකේ පානං ඔය ටික කරගෙන යන්න කියන්නේ ඉවරයි කිව්ව වෙලේ. සද්ධා මාත්‍රයක් තියෙනවා. සද්ධා මාත්‍රයක් නැහැ. අන්න එතකොට මේ ශ්‍රද්ධාව කියන එක පුංචි එකක් නෙවෙයි, මේ ජීවිතයේ විශාල රුකුලක්. ශ්‍රද්ධාවෙන් තමයි මේක පටන් ගන්නෙ. ඒකට මොකද්ද කියන්නේ? සද්ධානුසාරී. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න. ඒකට කියන්නේ සද්ධානුසාරී. ශ්‍රද්ධාව නැති වුණොත් තමයි අවබෝධය කරා යන්නේ නැත්තේ. ඒ ශ්‍රද්ධාව තියෙන එක්කෙනා දන්නා බුදුරජාණන් වහන්සේ සම්බුදුයි. ඒ ධර්මයේ නිවන් මඟ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ධර්මයේ
ඊළඟට ඒ ධර්මය අනුගමනය කරලා මාර්ගඵල ලැබුවා. එහෙනම් ඒ ධර්මයේ පැහැදිලිවම ප්‍රතිඵල ලබන්න පුළුවන් එකක්. මේ සද්ධාවේ පිහිටලා ආ ඒ ධර්මයට පැමිණෙනවා. ශ්‍රද්ධානුසාරී. අපගේ වීඩියෝ නිරන්තරයෙන් නැරඹීමට සබස්ක්‍රයිබ් කරන්න. එමෙන්ම ලයික්, කමෙන්ට් සහ ෂෙයා කර මෙම ධර්ම දානය තවත් පිරිසක් වෙත ගෙන යාමට ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් උදා වේවා. තෙරුවන් සරණයි.